අනුකුමාර දිසානායක මහත්මයා තමුන්ගේ මිතුරෙක් හොරගම් කළා. ඒ මිතුරට සමාව දෙයි කියලා මම නම් හිතන්නේ. ඉතින් මම හිතනවා අනිත් රජයන් සමග කම්පෙයාර් කරලා අනුකුමාර දිසානායක ජනාධිපතිතුමාගේ මේ රජය ඒ අයට වඩා 100%ක්ම හොඳයි වගේ කියලා මට නම් හිතෙන්නේ අවංකව. මේ ආණ්ඩුව එහෙම පරාද කරන්න හෝ එලවන්න තරම් වරද කරලා නැහැ කියලා තමයි මට හිතෙන්නේ. දැන් හොරු රාශියක් ඉරේ ඉන්නවා. අර පනතක් අලුතෙන් ඇවිල්ලා තියෙනවානේ. අපරාධ හා සම්බන්ධ සොයාගත් වත්කම් සීළු දේවල් රාජසන්ත කිරීමේ පනත. ඒක අපූර්වට ක්‍රියාත්මක කරනවා. ඒකෙන් ලොකු මුදලක් භාණ්ඩාගාරයට ආවා. භාණ්ඩාගාරයට ආවා කියන්නේ ජනතාවට ලැබුණා. මම හිතන්නේ මේ ටික හරියට කරනවා කියලා. අපි යහපාලන ආණ්ඩුව බැලුවා. යහපාලන ආණ්ඩුව ඇවිල්ලා මාස දෙකක් ඇතුළත මල්ලි මහා බැංකුව කඩලා අහුණානේ. ඉතින් එහෙම දෙයක් මේගොල්ලන්ගේ උන්නේ නැහැ. අපරාධ සංස්කෘතිය හැම පිටින්ම නැති වෙගෙන යනවා. අපරාධකාරෝ අවු වෙනවා. අල්ලන්න බෑ කිව්ව අපරාධකාරෝ නේපාලේ වගේ රටවලට ගියා අල්ලන් ඇවිල්ලා තියෙනවා. අනිත් පක්ෂයක සංසන්දනය කරද්දී මාලිමාව තමුන්ගේ පක්ෂයේ අයව අර අනුර පොල්ගම්පල ඒ කාලේ ජපානය යන්න සල්ලි වගේක් කරගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ අය ඕව අයින් කළා. ඒතකොට විමල් වීරවංශ මහත්මයා අයථා චෝදනාවලට අහු වුණා. එයාව අයින් කළා. ඒ වගේ තමුන්ගේ පක්ෂය නිරපලා තියෙනවා. දූෂණය නැති වෙලා නැහැ. නමුත් දූෂණය කරපු අයට දඬුවම් දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අනුකුමාර දිසානායක මහත්මයා තමුන්ගේ මිතුරෙක් හොරගම් කළා. ඒ මිතුරට සමාව දෙයි කියලා මම නම් හිතන්නේ. ඉතින් මම හිතනවා අනිත් රජයන් සමග කම්පෙයාර් කරලා අනුකුමාර දිසානායක ජනාධිපතිතුමාගේ මේ රජය ඒ අයට වඩා 100%ක්ම හොඳයි වගේ කියලා මට නම් හිතෙන්නේ අවංකව.